අද මම ඔයාලට පෙන්වන්න යන්නේ මම අර කලින් කිව්වේ සර්වර් එකක් තියෙනවා කියලා. අන්න ඒ සර්වර් එක. ඒ සර්වර් එක ඔයාලා ආපුවාම පේන්නේ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම තමයි ඔයාලට ඒක පේන්නේ. මේ තියෙන ලොබි එකේ. මේ සර්වර් එක මගේ සර්වර් එකක් නෙවෙයි, මගේ යාළුවෙකුගේ සර්වර් එකක්. හැදුව එකක් මොනවා වුණත් වැඩක් ඈ. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාපොරොත්තු වෙන්නේ මේ සර්වර් එකේ ඇඩ්‍රස් එක වගේ විස්තර දෙන්න. විස්තර දැනගන්න ඕන නම් කරන්න ඕන දේ මම පස්සේ කියන්නම්. හොඳයි. ඔයාලා මේ සර්වර් එකට ආපු ගමන් මුලින්ම කරන්න ඕන මෙන්න මේක. මෙන්න මේ පිළිමේ වලට ටච් කරන්න ඕන. මෙන්න මේකේ තියෙන ලයිෆ් ස්ටීල්. ඒ කියන්නේ දන්නවනේ ඔයාලා මොකද්ද කියලා. අපි බලමු. මෙන්න මේක තමයි මේ සර්වර් එකේ අපි ඉන්න normal world එක. what the නෑ මේ මං කලින් ප්ලේ කර හිටපු වර්ල්ඩ් එකනේ. නෑ මට ආයෙ මැරෙන්න ඕන වෙනවනේ. ඔව් මට ආයෙ මැරෙන්න ඕන වෙනවා. මේ ඔයාලට කොහොමද මෙන්න මේ ඒරියා එකට එන්නේ කියලා පෙන්වන්න. ඕ මම මැරෙනකන් ඉන්න. ඔයාලා මේ ඒ ගේම් එකට එන්ටර් වෙච්ච ගමන් ඉන්නේ මේ වගේ ලොබියක් ඉන්නේ. මෙන්න මේ වගේ ලොබි එක ඔයාලා ස්පෝන් වෙන්නේ. ඔයාලට මං ඉන්න තැනට එහෙම එන්න ඕන නම් මං ඉන්න ඒරියා එකට එන්න ඕන නම් ඔයාලා ගහන්න ඕන මෙතන chat එක ගහන්න ඕන /pw home 1 කියලා. ඊට පස්සේ ඔයා එනවා මෙන්න මේ වගේ normal open world එක. ඔය world එක එනවා ඔයාලා මේකේ. මෙන්න මේක මගේ ගෙදර නෙමෙයි මේක. මේක අයිති විසාට්ට. ඒ කියන්නේ මගේ යාළුවා. ඔයාලා කාටවත් මෙන්න මේ ගෙවල් එකක්වත් ඔයාලට එහෙම පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ ගේ අයිතිකාරය අවසර දෙන්න ඕන. හැබැයි ඔයාලට මෙන්න මේකේ මෙන්න ඔයාලට පේනවා ඇති මෙතන තියෙන මේ අර මේ ලී වලින් හදලා තියෙන ලොකු ගේ එන්නේ ඔයාලට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මෙයා මේක ක්ලේම් කරලා නැහැ. ක්ලේම් කරනවා කියන්නේ ඒක මම කියලා දෙන්නම්. ඔයාලා වර්ල්ඩ් එකට එන්ටර් වෙද්දිම ඔයාලට හම්බ වෙනවා මෙන්න මෙහෙම රත්තරන් සබලක්. අන්න ඒ සබලෙන් ඔයාලට ඕන තැන හිතන්නකෝ. ඔයාලට ඕන මෙන්න මෙතන ඔයාලට ඕන කියලා හිතන්නකෝ. එකපාර මෙන්න මෙතන ටච් කරන්න ඕන. ටච් කරලා පස්සේ මෙතන ඩයමන්ඩ් බ්ලොක් එක වගේ එනවා. ඊට පස්සේ ඔයා ඉතුරු බ්ලොක් ප්‍රමාණය ගිහලා මෙන්න මෙතන ටච් කරන්න ඕන. නෑ කියන්නේ අර ෆ්ලැට් තැන් වලට විතරයි ඒ වැඩ කරන. මෙන්න මෙතන බලන්න. ඔයාලට මෙතන ඕන නම් මෙහෙම මෙතන ටච් කරලා ඊට පස්සේ මෙන්න මේ පැත්තට ටච් කරන්න. කොහොමද? අඩු වැඩ නැද්දම? වෙන්නේ නැති බං. මොකද මං දැන් සෑහෙන බිම් ප්‍රමාණයක් කරන් ඉන්නේ. ඉතින් ඒක වැඩ නැතුව ඇති. වැඩ නැහැ. කොහොමද ඔයාලට කරන් තියෙන්නේ? ඔයාලට ඕන බිම් ප්‍රමාණය තෝරගෙන ඒකේ කොන් 4ක් මෙන්න මේ සවලෙන් 4 පාරක් මාක් කරන එක. අන්න එතකොට මෙන්න මේ වගේ. මෙන්න මේක තමයි මෙහෙම ගෝල්ඩ් බ්ලොක් ගෝල්ඩ් පාටින් මෙහෙම ආවම මෙන්න මේක තමයි ඔයාගේ සීමාව. මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනින් මෙන්න මේ ටික තමයි ඔයාගේ සීමාව.
මෙතන වගේක් හදොත් ඒ ගෙදරට ඇතුල් වෙලා කාටවත් වයිට් චෙස්ට් අරින්න ආමර ගන්න වගේ කිසි දෙයක් කරන්න බෑ. ඔයාලට තැන හොඳ නැහැ කියලා අන්ක්ලේම් කරන්න හිතුනොත් ඒ කියන්නේ මේක අයින් කරන්න හිතුනොත් ගහන්න ඕනේ ස්ලෑෂ් අන් ඊට පස්සේ මෙන්න මේ ක්ලේම් එක නැති වෙලා යනවා. ඊට පස්සේ අපිට පුළුවන් අලුත් ඔයාලට ගන්න. දැන් මම මෙන්න මේ ගෙදරත් අයිති විසාල්ට්ට. මෙන්න මේ ගෙදර නම් වෙන එක්කෙනෙක්ට අයිති. මෙන්න මේක තමයි පරණ ගෙදර. මේකත් මම ක්ලේම් කරලා තියෙන නිසා ඔයාලට බෑ මෙන්න මේ ගෙදර මෙහෙම ඇතුල් වෙන්න. මෙන්න ඔයාලට මුලින්ම හම්බෙන්නේ ස්ටෝන් බඩු තමයි හම්බෙන්නේ ඔයාලට ඉතින් මුලින්ම. ඕනයි කියන්න මම ඔයාලට මේ ෆර්නස් එක ක්‍රාෆ්ටින් ටේබල් එකක් එහෙම තියලා තියන්නම්. ඕන වුණොත් කියලා ඕනයි යටින් කමෙන්ට් එකක් දාන්න. ඊළඟට ඕනොත් මෙන්න මේක තමයි මගේ ගෙදර. තාම හදලා නැහැ. මේක තමයි මගේ ගෙදර. තාම හදලා නැහැ මම ඒක හරියට. ඔයාලට මං කලින් කිව්වේ මේ සර්වර් එකට ජොයින් සර්වර් එකේ ඇඩ්‍රස් එක විස්තර ඒව දැනගන්න නම් ඔයාලා දන්නවා ඇති SL Ghost 10K එයා නොදන්න කෙනෙක් ඉන්නවා කියලා මං හිතන්නේ නැහැ. අන්න එයාගේ YouTube එකට ගිහිල්ලා යාළුතෙන්ම දාන වීඩියෝ එක බලන්න. ඒකේ තියෙනවා. ඒ කියන්නේ ඒකේ තියෙනවා අපේ WhatsApp සමූහය. ඒකෙන් තමයි අපේ සර්වර් එකේ සියලුම විස්තර ටික දාන්නේ. කැමති අය ඉන්නවා නම් ඒ SL Ghost ගේ YouTube එක බලලා ඒ WhatsApp link එක අරගෙන WhatsApp එකට add වෙන්න. අද මම මේ වීඩියෝ එක වලට පෙන්නන්නේ මේ සර්වර් එකේ අපිට යන්න පුළුවන් දැන් කරන් පුළුවන් දේවල් වගේ ඒවා පෙන්නන්නේ. අපිට වැඩියෙන්ම ඒ කියන්නේ යන්න පුළුවන් තැනක් විදිහට හොඳම තැනක් විදිහට මම ඔයාලට පෙන්වන්න හදන්නේ verb end කියන තැන. මේ සර්වර් එකේ කොහොමත් end එකක් කියලා දෙයක් නැහැ. තියෙන verb end කියන දරුණු තැන විතරයි. අපි පොඩක් එතනට ගිහලා බලමු. ආමර එක හරියන්නේ නැති වෙයිද දන්නේ නැහැ. කොහොමද ගිහලා බලමු. ඒකට ඔය ගහන කෝඩ් එක තමයි /verb end. ඊට පස්සේ ඔයාලා එනවා මෙන්න මේ වගේ තැනකට. මෙන්න මේක තමයි මෙන්න මේ සර්වර් එකේ තියෙන අම්මට මෙන්න කිල්ල ගන්න බ්ලැක් එක්කෙනා සිරාවට මොකේද බම්මෝ අඩෝ සිරාවට අඩෝ මූත් ගන්නවා කොහමද අඩෝ බෑ අඩෝ යන්නේ කියනවා මේ මූත් එක මෙයාට කිල් ගහන්න අඩෝ ආය යන්න ඕන බං මොකද ඔක මෙතන කිල් ගහන්න හදන්නේ කෝ ගයිස් මෙන්න මේ ඒරියා එකට පෑ 12න් 12ට මකරෙක් එනවා. අන්න ඒ මකරගෙන් පස්සේ ඔයාලට ඒ මකර මැරුවට පස්සේ ඔයාලට හම්බ වෙනවා Void Dragon Armor කියන සුපිරිම ආමර් එක. මේ සර්වර් එකේ තියෙන විශේෂත්වය තමයි
මේකේ තියෙන හොඳම ආමර එක නෙදරයිට් නෙමෙයි. ඒක තමයි වොයිඩ් ඩ්‍රැගන් ආමර් කියන එක. මෙන්න මේකත් අවුට් පෝස්ට් එකක්. වැදගත්ම දේ තමයි මෙන්න මේ සර්වර් එකේ හැම තැනටම කීපින් එකට වැඩ කරනවා. ඉතින් ඔයාලා මරුණත් ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, බඩු නැති වෙන්නේ නැහැ. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙන්න මේ සර්වර් එකේදී ඔයාලා මැරුණත් ඔයාලට කිසි අවදානමක් නැහැ. බඩු නැති වෙන අවදානමක් ඔයාලට කොයි වෙලාවකවත් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඔයාලට මේ කාව හරි මරන්න වුණොත් ඔයාලට එක තියෙන හොඳම ආමර් එක දාන්න තමයි මෙන්න මේ වර්ප් එන්ඩ් එකට එන්න වෙන්නේ. මොකද කිව්වොත් ගයිස් මෙන්න මේක බ්ලොක් ප්ලේස් වෙන්නේ නැහැ අවංකම කිව්වොත් හරිද? මේ වර්ප් එන්ඩ් එක වැඩිපුර ඉන්නේ ප්‍රෝලා. මේ තමයි මේ සර්වර් එකේ තියෙන දරුණුම තැන. අඩෝ සිරාවට මූ වෙනවා යකෝ. ඉතින් ඔයාලට තේරුණානේ මේ සර්වර් එකේ හොඳ ආමර් නැතුව කාටවත් එන්න බෑ කියලා. හොඳ ආමර් නැතුව කාටවත් එන්න බෑ මෙන්න මේකට. ඔයාලට ගයක් හදන්න උවමනා නම් මෙන්න මේ ඒරියා එක. මෙන්න මේ ඒරියා එක ඇරෙන්න මෙන්න මේ ගෙවල් තුන් තියෙන ඒරියා එක ඇරෙන්න ඕන් තැනක හදන්න පුළුවන්. මොකද කිව්වොත් මේ විසාජ් කියන්නේ සුපිරි ප්‍රෝ කෙනෙක්. ෆුල් එන්චාර්ට්මන්ට් නෙදරයිට් ආමර්, නෙදරයිට් වෙපන්ස් සහිත සුපිරිම ප්‍රෝ කෙනෙක්. ඊළඟ තැන තමා ඒ හොයන්න ඔයාලට පුළුවන් RTP ගහලා යන්න /RTP මෙන්න මේව තමයි තැන්. normal world එක නම් මේ බ්ලොක් එක, nether එකේ නම් මේ බ්ලොක් එක. ඊට පස්සේ end එකට යන්න ඕන නම් මෙන්න මේ බ්ලොක් එක. මොකද්ද? දැන් යන්නේ end එකට. ඇයි ඉතින් මේ මෙන්න මෙතන මේ තමයි end එක ඉතින්. ඔයාලා හැමෝම දන්න තැනක් ඉතින් මේක මම කියන්න ඕනේ නැහැ මේක. හැබැයි ඉතින් කිසි වැඩක් නැහැ මෙන්න මේක. මොකද කලින් මේ සර්වර් එකේ හිටපු සෙට් එකම මෙන්න මේ උස්සලා ඒ කියන්නේ මේ ෂිප් එකේ තිබ්බ එලයිට්‍රා එක වගේ හැම එකම උස්සලා මේ ඔය මේ මට කලින් ආපු සෙට් එක මේ සර්වර් එක අපිට ගනුදෙනු එහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ විකුණනවා වගේ සීන් එහෙම කරන්න පුළුවන්. අඩෝ මොකාද යකෝ මෙතන මේ වතුර හැලුවේ? මොකාද යකෝ මේ වතුර හල්පු මූසල් ගොන් කරපොත්තා? අඩෝ සිරාවට what the hell?
මං අන්තිමට එද්දී නම් මෙතන මොකවත් වතුර හල්ලා තිබ්බේ නෑ. මොකෙක් හරි එකෙක් තමයි මේ වතුර හල්ලා තින්නේ. අඩෝ සිරාවට. ඒ වතුර හලපු එක මට හම්බුණා නම් අඩෝ මොකද යකෝ මොකෙක් හරි එකෙක් තමයි මේක වැඩේ කරලා තියෙන්නේ. ඒකේ තේරුම අපිට යන්න බෑ කියන එක. ඉතින් ඔයාලා දැක්කනේ. දැන් අපි ආයේ නෙදර් එක පැත්තේ පොඩ්ඩක් රවුමක් ගහලා බලමු. /rtp දැන් ඔයාට නෙදර් එකට යන්න ඕන නම් මෙන්න මේක. මෙන්න නෙදර් එක. වලි දාන්න කියාපුද නේ? ඔයාලා දන්නේ නැති නෙදර් එකේදී මොකද හරි ගහුවොත් මොකද වෙන්නේ කියලා. මේ නෙදර් එකත් ඉතින් එක පොදුයි. පේනවනේ. අඩ මොකක් හරි ෆ්‍රෙන්ඩ්ලි වගේ වෙන්න තිබ්බනම් ඉතින් සුපිරි. විශේෂයෙන් මෙයාගේ ප්‍රෝ කෙනෙක් එක්ක ඌ ගණන් ගත්තවත් නෑ බං. රෙද්ද. ඉතින් ඔයාලා බලා ගන්න නැතිනේ මේ සර්වර් එකේ තියෙන දේවල් මේ සර්වර් එකේ තියෙන දේවල් ඔයාලා බලා ගන්න නැති මේ වීඩියෝ එකෙන් ඕන අය ඉගෙන ඕන මේ සර්වර් එකට ජොයින් වෙන්න ඕන කියලා හිතන අය එන්න අපේ සර්ගෝස්ටන්ගේ හදනවා ගෲප් එකක් MC Legends කියලා. අන්න ඒකට එන්න. ඒකෙන් වලට මේ සර්වර් එකේ තියෙන සේරම විස්තර ටික දැක් ගන්න පුළුවන් වෙනවා. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. ඕන කට්ටිය ලොග් වෙන්න. ඒ ඕන කට්ටිය WhatsApp එක එන්න. එහෙනම් අපි ගියා.